පාඩකුරුළු කතාවට ගොඩක් ආදරේ කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක ගැන පුංචි හැඳින්වීමක් කරන්නම්. මම මේ channel එක හරහා කරන්නේ කතාවක ඉදිරියේදී වෙන්න පුළුවන් කොටස් ඔයාලට අනුමාන කරලා මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා ඔයාලට කියන එක. ඉතින් මේ වගේ දේවල් ඔයාලා බලන්න කැමති නම් ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. හරි. අපි යමු අද වීඩියෝ එකට. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ පාරදී අංජනට වගේම කෙවින්ගේ අම්මට දකින්න ලැබෙන දෙයක් ගැන. විශේෂයෙන්ම මේක නුරාන්ගේ ගැන පුවතක්. ඉතින් පහුගිය කාලෙම නුරාන් පෙන්වන්න හැදුවේ එයා තරම් යථාර්ථවාදී මිනිසෙක් නෑ කියලා. ඒ වගේම තමයි කෙවින්ගේ පවුලට Taman බැහැරම වැඩ කරනවා කියන එක තමයි පෙන්වුවේ. කෙවින්ගේ පවුලේ දේවල් අයිති කරගන්න නෙමෙයි. කෙවින්ගේ තාත්තා ගොඩාක් මහන්සි වෙලානේ බිස්නස් ගොඩනගලා තියෙන. ඉතින් නුරාන්ගේ යුතුයකම තමයි මේ බිස්නස් තවත් ඉහළට ගන්න කියන එක තමයි නුරාන් කිව්වේ. හැබැයි ඒ වුණාට නුරාන්ගේ හැටි අරමුණ උනේ ඒක නෙමෙයි. මේ වෙද්දිත් මේ විවාහක කෙනෙක් නුරාන්. ඒ නිසා තමයි ගෙදර කට්ටිය අම්මා තාත්තව මේ ගෙදර අයට නිරන්තරයෙන්ම මුණ ගස්සන්න නොහැකි වෙන්නේ. එතන සැකයක් තියෙනවා. ඉතින් මේ සැකේ හින්දා තමයි තාත්තා මේ වෙලාවේදී හැමදේම හොයන්න ඕන නිසා තමයි අම්මලා තාත්තට එන්නේ කියන්නේ. මෙවලදී මං තාත්තා කිව්වේ පොන්සේක ගැන. හැබැයි ඉතින් පිටරටට ගිහිල්ලා ඉන්නවා කියපු නිසා ටික දවසක් නුරාන්ට පොඩි chance එකක් ලැබෙනවා මේකෙන් බේරිලා ඉන්න. ඔහොම ඉන්න අතරතුරේදී තමයි අංජනික ගමනක් ගිහින් එන්න වෙලාවකදී කෙවින්ගේ අම්මට දකින්න ලැබෙන්නේ නුරාන් දරුවෙක් එක්ක සහ ගෑනු කෙනෙක් එක්ක යනවා. අවංකවම කියනවා නම් මේක අංජන තමයි දකින්නේ. ඒ වෙලාවේදී අංජන ඒක කෙවින්ගේ අම්මට පෙන්නනවා. එහෙම පෙන්නුවට පස්සේ දැක්ක ගමන්ම තේරුම් ගන්නවා මේ නුරාන් මේ ගෑනු එක්කෙනත් එක්ක ඉන්න විදිය මේ නෝන සහ දරුවා වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අම්මා කියනවා මේ දෙන්නගේ පස්සෙන් අපි යමු කියලා. මේගොල්ලෝ පිටිපස්සේ ෆලෝ කරාට පස්සේ මේගොල්ලන්ට හොයාගන්න ලැබෙනවා මේ ඉන්නේ ඇත්තටම නුරාන්ගේ නෝනයි දරුවයි බව. අම්මා තීරණය කරනවා කෙවින්ටත් මේක කියනවා කියලා. ඒ වගේම මිස්ටර් ෆොන්සේකටත් මේක ගැන කියනවා. ඊට පස්සේ නුරාන් තමන්ගේ දරුවගෙන් ඈත් කරන්න පුළුවන් විදියට එයාලා ප්ලෑන් කරනවා. මම මතක් කරන්නේ ඒ වගේම කිසිම දෙයක් නොදන්න තාලෙට ඉඳලා කෙවින්ගේ අම්මා මොලෙන් කල්පනා කරලා මේ වෙලාවෙදි වැඩ කරනවා.